යහන්ගල ගලේ බණ්ඩාර දෙවියෝ සමග රාවණ රජුරෝ මීමුරේ කියන ගමත් ලකේගල කියන කන්දත් ඔබ අහලා ඇතිවට සැකයක් නැහැ. මේ දෙකම පිහිටලා තියෙන්නේ නකල්ස් කියන රක්ෂිත වනාන්තරය ඇතුලේ. හෙක්ටයාර 22000කටත් වඩා වැඩි වපසරියක විහිදෙන නකල්ස් වනාන්තරයේ දුම්බර මිටියාවත කියන්නේ ලංකාවේ ලස්සනම තැනක්. ඉස්සෙල්ලා කිව්වා වගේ මීමුරේට අමතරව නකල්ස් වල තියෙන ලස්සනම ගම්මාන තමයි රඹුකොළුව, පන්විල, බඹරැල්ල, හුළුගල, රණමුරේ, ඇටන්වල, උඩුගල් දෙබොක්ක, කරමගැටිය, කළුගල හා ලුළුවත්ත කියන්නේ. නකල්ස් කියන්නේ කඳු තරණය කරන දියඇලි ගුහා සොයාගෙන යන්න පතන හා තැනිතලා බිම් ගවේෂණය කරන කියාපු තැනක්. කඳු නැගලා කැම්පින් වලට වගේම දිගු දුර දුෂ්කර වනාන්තර චාරිකා සඳහා මසුරක් නකල්ස් වල කඳු 40 ගාණක් තියෙනවා. දියඇලි 50කට වැඩි මිසක් අඩු නැහැ. නකල්ස් වල ප්‍රසිද්ධම ගුහාවක් තමයි අලුගල්ලෙන, කපුවටුවලෙන, ලකේගල ගුහාව, දෝලිඇල්ල ගුහාව, වෙඩිලුණු ගුහාව සහ රහස්ගේ ගුහාව. ලකේගල ගුහාව තියෙන්නේ වෙලන්ගොල්ල පතනේ. පතන බිම් ගැන කිව්වොත් නකල්ස් වන බිමේ පතන බිම් රසයි. පිටවල පතන ගොඩක් ප්‍රසිද්ධයි. ඊට අමතරව ගෝණ පතන, කොමල පතන, අප්පල පතන වගේ පතන බිම් ගොඩයි. අපි යන්නේ ඔය ඔක්කොටම වඩා අමාරු තැනක් ගැන. ඒ තමයි යහන්ගල. මොකක්ද යහන්ගල ඇති ඵලේ? ගලේ බණ්ඩාර දෙවියන් වැඩ සිටිය කන්ද විදිහට ජනප්‍රවාදයේ එන යහන්ගල රාවණ රජුරන්ගේ දේහය තැන්පත් කරපු කන්ද විදිහට බොහොම ජනප්‍රියයි. වෙලන්ගොල්ල පතන මීටර් 1100ක් උසයි. යහන්ගල පිහිටා තියෙන්නේ වෙලන්ගොල්ල පතන තුලමයි. ඒ කියන්නේ යහන්ගල කියන්නේ කන්දක් උඩ කන්දක්. යහන්ගලට යන පාර මෙහෙමයි. මුලින්ම නුවර මහියංගනේ පාරේ උඩුදුම්බරට එන්න ඕන. එතරින් කඩගල පාර කෙළවරට ආපුහම කැලේ පටන් ගන්නවා. උඩක්කාව උඩත්තාව කියන පැත්තට තමයි මේ වනගත මඟ දිවෙන්නේ. ටික දුරක් යද්දි මේ පාර අඩි 4ක පාරකට වැටෙනවා. වෙලන්ගොල්ල පතන හරිය වනාලි ගැවසෙනවා කියලා කතාවක් තියෙනවා. පාර දෙපැත්තේ තියෙන්නේ කටු සහිත ශාක හා පඳුරු. වෙලන්ගොල්ල පතන උඩට එද්දි වනාලි සහ කටු පඳුරු තමයි ප්‍රධාන බාධක වෙන්නේ. වෙලන්ගොල්ල පතන උඩ එක යායට තියෙන මාන පඳුරු. පයිනස්කස් කීපයකුත් තිබුණාය කියලා පතනේ විවෘතභාවයට කිසිම හානියක් වෙලා නැහැ. වෙලන්ගොල්ල පතනොට තියෙන යහන්ගලේ වම් පාදම බලාගන්න ඕන නම් වෙලන්ගොල්ල පතනොට නැගලා වම් පැත්තට පොළවට සමාන්තරව ඇවිදගෙන යන්න ඕන. මානපඳුරු යාය කිලෝමීටර් 2කට වඩා විහිදලා තියෙනවා වගේම සමහර තැන්වල මානපඳුරු අඩි 8කටත් වඩා උසට වැවිලා තියෙනවා. දකුණු පැත්තට ගියොත් ඉහළට යන පාරක් තියෙනවා. මේ පැත්ත ටිකක් වැඩිපුර අවදානම්. මොකද වම් පැත්තට වෙන මහා හෙලක්. යහන්ගල උඩට නැග්ගාම ගල උඩ අහසට විවෘත වෙලා තියෙන කොටස විතරක් අක්කර 2-3ක් විතර විශාලයි. කිසිම ජල උල්පතක් හෝ හරි හැම ගහක් කොළක් නැතුවට යහන්ගල පර්වතයේ තැනින් තැන කැඩිලා පුපුරලා වගේ තියෙන්නේ නිතරම අකුණු වදින නිසාලු. යහන්ගල උඩට නැග්ගාම වැඩිපුර ලස්සනට පේන්නේ ගල උඩ ප්‍රදේශ විතරක් නෙමෙයි. මීමුරේ, ලකේගල, ගැරඬිගල වගේම දුම්බානාගල කන්ද, මැදමහනුවර කන්ද වගේ කඳුත් හරි ලස්සන සිතුවමක් වගේ ඇස අද්දර මැවෙනවා. දෙපැත්තෙන් පෙනෙන ගම්මානවල නම් තමයි උඩගල් දෙබොක්ක සහ උඩත්තාව. කෙහෙල් පොත් දිරුවේ ගල තමයි යහන්ගලේ ලස්සනම අසල්වැසිය. ජල තලය ගැන කතා කළොත් කිලෝමීටර් ගණනාවක් රේඛාවක් වගේ ඇදී යන මහවැලිගම් කොමලිය මහියංගන ඉඳන් දේහත කණ්ඩෙට ගමන් කරන ලතාව යහන්ගලට හරි ලස්සන දසුණක්. සොරබර වැවයි, රත්කිඳ, උල්හිටිය ජලාශයයි මහවැලි ගඟට දෙපැත්තෙන් තනි රකින්නවා. යහන්ගලෙන් පහළට බහිද්දී නම්